සුබ දවසක් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ චුරිප්කු කල්ලි සමසෝ එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න කොහොමද කියලා. හම්මුන්නේ එකක් දාගන්න කොහොමද කියලා. කොරියාවේ ඉන්න ඔයාලා දන්නවා ඒක කරන්න අපි හයි කොරියා සයිට් එක හරහා ඒ කියන්නේ ඉමිග්‍රේෂන් එකේ සයිට් එක haikorea.go.kr කියන්නේ. ඉතින් ඒකට අපිට හයි කොරියා සයිට් එකේ account එකක් තියෙන්න ඕනේ. ඉතින් මං ගිය පාර වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවා හයි කොරියා සයිට් එකේ account එකක් හදාගන්න හැටි වගේම ඔයාලගේ ID password මතක නැත්නම් ඒ ටික ගන්න හැටි. ඉතින් ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් කොරියන් LK ගයිඩ් channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා එන්න කියන ගමන්ම අපි අද හයි කොරියා සයිට් එකෙන් අපොයින්ට්මන්ට් එකක් දාගන්න හැටි බලමු. ඉතින් ඒකට මම මුලින්ම Google එකේ හයි කොරියා කියලා සර්ච් කරනවා. එතකොට ඔයාලට පේනවා උඩින්ම එනවා haikorea.go.kr කියලා සයිට් එක. මම ඒක ක්ලික් කරලා හයි කොරියා සයිට් එකට යනවා. එතකොට ඔයාලට හයි කොරියා සයිට් එක මේ වගේ පෙන්නනවා. හැබැයි ඔයාලා කම්පියුටරෙන් ගියොත් ඔයාලට මේ වගේ නෙමෙයි පෙන්වන්නේ. ඒ වුණත් ඔයාලට මේ කරන විදිහටම කරගෙන යන්න පුළුවන්. හොයාගන්න අමාරු වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා. එහෙනම් මොනවාම හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි කරනවා. හරි දැන් මං හයි කොරියා සයිට් එකට ලොග් වෙන්න හදන්නේ. මේ වෙලාවේ ඔයාලගේ හයි කොරියා ID password ඔයාලගේ ළඟ තියෙන්න ඕනේ. මම සයිට් එකේ මෙතන උඩ වම් පැත්තේ තියෙන ඉරි කෑලි හතර ක්ලික් කරලා මේන් මෙනු එකට යනවා. එතන ඔයාලට ලොගින් කියලා එකක් බලා ගන්න පුළුවන්. මම එතන ලොගින් කියන එක ක්ලික් කරනවා. දැන් අපි ලොගින් පේජ් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන යට තියෙනවා ID පිමිල් බොනෝ කියලා. එතන ඔයාලගේ ID එකයි password එකයි ගහනවා. ගහලා මෙතන ලොගින් කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාලා සයිට් එකට ලොග් වෙනවා. ඔයාලා ආයේ මේන් මෙනු එකට එනවා. අපි දැන් හදන්නේ ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාන්න. මෙතනදී නම් පම්මුන්නේයක් කියලා කියනවා. ඉතින් ඔයාලට පේනවා මෙතන මේන් පේජ් එකේම මැද්දේ මේ කොළ පාටින් තියෙනවා පම්මුන්නේයක් කියලා. මම ඒක ක්ලික් කරනවා. එතකොට ඔයාලා මේ වගේ පේජ් එකකට එනවා. මේ පේජ් එකේ යටට ගියාම මෙතන තියෙනවා නිල් පාටින් පම්මුන්නේයක් සින්චොන් කියලා. මම ඒක ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක ඕකේ කරන්න. එතකොට ඔයාලට මේ වගේ පේජ් එකක් තමයි එන්නේ. මෙතන උඩම තියෙනවා තම්දන් කිගාන් කියලා. ඒ කියන්නේ ඔයාලගේ ඉමිග්‍රේෂන් එක මොකක්ද කියලා, ඔයාලට අදාළ වෙන ඉමිග්‍රේෂන් එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයාලා ඉන්න ප්‍රදේශයට අනුව. ඉතින් ඒකට මම මෙතන ක්ලික් කරනවා. එතකොට ඔයාලට කොරියාවේ තියෙන ඉමිග්‍රේෂන් ඔක්කොම බලා ගන්න පුළුවන්. එතනින් ඔයාට අදාළ ඉමිග්‍රේෂන් එක තෝරලා ඒක සිලෙක්ට් කරන්න. ඉතින් මට අදාළ සුවෝන් ඉමිග්‍රේෂන් එකේ හින්දා මම මෙතනින් සුවෝන් චුරිප්කුක් වේගුගින් චොන් කියන එක ක්ලික් කරනවා. ඉතින් ඊළඟට මෙතන යට තියෙනවා ඔයාලා මොකටද ඉමිග්‍රේෂන් එකට යන්නේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට වීසා සම්බන්ධ ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ ඔයාලා වීසා දික් කරන්න හරි වීසා මාරු කරන්න හරි යනවා නම් මෙතන මේ යට තියෙන චෙරියෝගා සින්චොන් චොප්සුයේයක් කියන එකට ඩොට් එකක් දාපුවාම හරි. එතකොට ඔයාලට අලුතෙන් මෙනු එකක් පල්ලෙහා ඕපන් වෙනවා පෙනේ. මෙතන තුන්වෙනියට තියෙන චොප්සු මිනොන් කියලා. එතන චෙරියෝ මිනොන් කියන එකට ඩොට් එක දැනටමත් වැටලා තියෙන්නේ. ඊළඟට තියෙනවා පම්මුන්ජා සොම්යොන් කියන තැන ඔයාලගේ නම දැනටමත් වැටිලා තියෙනවා. ඊළඟට තියෙන මෙතන ඔම්මුසොන්තෙක් කියලා. ඒ කියන්නේ අපි ඉමිග්‍රේෂන් එකට යන්නේ මොකටද කියලා. ඉතින් මෙතන තෝරන්න ගොඩාක් ඒවා තියෙනවා. හැබැයි මම වැඩිපුරම අපි යන්නේ මොකටද කියන ටික විතරක් ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතන උඩම තියෙන වේගුගින් ලොක් කියලා. ඒ කියන්නේ වීසා අලුතෙන්ම ගහන්න යද්දි ඔයාලා සිලෙක්ට් කරන්න ඕනේ මේක. ඉතින් මේක ඔයාලට ගොඩක් වෙලාවට සිලෙක්ට් කරන්න වෙන්නේ නැහැ. මොකද ඔයාලා කම්පැනි එක වැඩට ආවනම් කම්පැනියෙන් තමයි ඔයාලා වෙක්කන්නේ. එතකොට ඔයාලට මේ සයිට් එකේ ගිහිලා ඒයක් දාන්න වෙන්නේ නැහැ. කම්පැනියෙන් ඒ ටික කරනවා. ඊළඟට තියෙන තොන්නොක්චන් චේපල් ගප් කියලා. ඒ කියන්නේ ඔයාලගේ වීසා කාඩ් එක අලුතෙන්ම හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ වීසා කාඩ් එක නැති වෙලා හරි ඒ යම් කිසි හේතුවකට වීසා කාඩ් එක අලුතෙන්ම ගන්න ඕන නම් ඔයාලා ඒක සිලෙක්ට් කරන්න ඕනේ. ඊළඟට තියෙන චෙරියෝකි ගාන් යොන්ජන් කියලා. ඒ කියන්නේ වීසා දික් කරන්න යද්දි. ඉතින් උදාහරණයක් විදිහට අවුරුදු 3 ඉවරලා 1.10 ගහන්න යද්දි. ඉතින් මේ වගේ වෙලාවට නම් ගොඩක් වෙලාවට කම්පැනිෙන් කරලා දෙන හින්දා ඔයාලට මේක කරන්න වෙන්නේ නැති වෙයි. E7 ගහපු අය නම් අවුරුදු දෙකෙන් දෙකට වීසා දික් කරන්න ඕනේ. අන්න එතකොට ඔයාලා ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දානවා නම් චෙරියෝකි ගාන් යොන්ජන් කියන එකට දාන්න ඕනේ. ඊළඟට තියෙන චෙරියෝ චගක් පියොන්ග්යොන් කියලා. ඒ කියන්නේ ඔයාලගේ වීසා මාරු කරද්දි උදාහරණයක් විදිහට E9 ඉඳන් E7 වලට වීසා මාරු කරද්දි අන්න ඒ වගේ වෙලාවට ඉමිග්‍රේෂන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕනේ වුණොත් ඔයාලා මේක තමයි සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට හෙන්ජොන්සන් ඉම් කෙනෙක්ට කියලා හරි එහෙම නැත්නම් කම්පැනියෙන් හරි වීසා මාරු කරනවා නම් කම්පැනියෙන් මේවා කරලා දෙන්නත් පුළුවන්. ඉතින් ඔන්ලයින් කරන්නත් පුළුවන්. ඒ වගේ දේවල් හින්දා බැරි වෙලාවත් ඔයාලට ඉමිග්‍රේෂන් එකේ ඒ එකක් දාන්න වුණොත් කියලා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මම මෙතනදී ඔයාලට වීසා දික් කරන්න යද්දී කොහොමද අපොයින්ට්මන්ට් එකක් දාන්නේ කියලා පෙන්නන්නම්. ඉතින් මම මෙතන ඒක හින්දා චෙරියෝ කිගාන් යොන්ජන් කියන එක ක්ලික් කරනවා. ඊළඟට මෙතන යට තියෙනවා ඉදොන් චොනාබොනෝ කියලා. ඒ කියන්නේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බරය. ඉතින් මෙතන ඉස්සරහින් 0.1 තෝරලා පිටිපස්සේ අංක 44 ඔයාලගේ ටෙලිෆෝන් නම්බරය මේ විදිහට ගහන්න. ඊළඟට යට තියෙන්නේ පම්මුන් නිල්චා. පම්මුන් නිල්චා කියන්නේ ඔයා ඉමිග්‍රේෂන් එකට යන්න බලාපොරොත්තු වෙන දවස මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඒකට මම මේ ඉස්සරහා තියෙන කැලෙන්ඩර් එක අයිකන් එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට එනවා මේ වගේ පේජ් එකක්. මෙතන උඩ තියෙනවා කැලෙන්ඩරයක්. එතනින් ඔයාලා ඉමිග්‍රේෂන් එකට යන්න ඕන දවස සිලෙක්ට් කරන්න ඕනේ. ඒ වගේම මෙතන යට තියෙනවා ටයිම් එක තෝරන්න. ඉතින් එතන ඔයාලට 9 9 12 9 24 ඉඳන් හවස 5 විතර වෙනකම්ම ටයිම් එක තෝරන්න පුළුවන්. මෙතන උඩ තියෙන 2025 11 කියන තැන දෙපැත්තේ තියෙන ඊතල වලින් ඔයාලට මාසෙ සිලෙක්ට් කරන්න පුළුවන් දෙපැත්තට ගිහිල්ලා ඊට පස්සේ මෙතන මැද්දේ තියෙන තැනින් ඩේට් එක සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් ඉරිදා සෙනසුරාදා නැතුව සතිය දවස් 5න් දවසක් තෝරන්න ඕනේ.
ඔයාලට මෙතන බලාගන්න පුළුවන් සමහර දින කීපයක් කළු පාටින් සලකුණු කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ දවස්වල අපොයින්ට්මන්ට් ෆුල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ඒ දවස්වල අපොයින්ට්මන්ට් එකක් දාන්න බෑ. එහෙම නැතුව ඒ සිලෙක්ට් වෙලා නැති තැන් වලින් ඔයාලට දවසක් තෝරලා ඒ දවසේ අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ කළු පාට වෙලා නැති 27 කියන දවස තෝරනවා. ඒක තෝරපුවාම ඒක නිල් පාට වෙනවා. ඒ කියන්නේ අපි සිලෙක්ට් කරපු දවස. එතකොට ඔයාලට පේනවා යට ටයිම් එක වැටලා තියෙනවා. ඉතින් මෙතනත් මේ ටයිම් බ්ලොක් එකක් බැරි වෙලාවත් කළු පාට වෙලා තියෙනවා නම් ඒ ටයිම් එකේ ඔයාට ඒ එකක් දාන්න බෑ. එහෙම කළු පාට වෙලා නැති දැන් මෙතන නම් මේ ඔක්කොම සුදු පාටින් තියෙන්නේ. අන්න ඒ වගේ එකක් තමයි ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට තියෙන ඔයාලට වෙලාව සිලෙක්ට් කරන්න. ඉතින් මෙතන යට බැලුවොත් ඔයාලට වෙලාව සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මෙතන මේ 9ට බ්ලොක් දෙකක් 9:12ට බ්ලොක් දෙකක් 9:27ට එක බ්ලොක් එකක් විදිහට එහෙම තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේනවා මෙතන වෙලාවට පිටිපස්සේ වරහන් ඇතුළේ ඉලක්කම් දෙකක් තියෙනවා. ඉතින් මෙතන මේ පළවෙනි ඉලක්කමෙන් කියන්නේ ඒ ටයිම් එකේ එයාලා අපොයින්ට්මන්ට් දාන්න ඉඩ දෙන ප්‍රමාණය. ඉතින් මෙතන හැමතැනම 8යි 8යි කියලා තියෙන්නේ. ඒ කියන්නේ එයාලා ඒ ටයිම් එකට 8 දෙනෙක්ව ගන්නවා. ඊළඟට වරහන් ඇතුලේ දෙවනි ඉලක්කමෙන් කියන්නේ දැනට මේ වෙද්දි අපොයින්ට්මන්ට් කීයක් දාලාද කියන එක. ඉතින් මෙතන මේ පළවෙනි බ්ලොක් එකේ පෙන්නුවොත් ඔයාලට 8 6 කියලා තියෙනවා. ඒ කියන්නේ 8 දෙනෙකුට දාන්න පුළුවන් 6 දෙනෙක් දැනට දාලා තියෙනවා. ඒකට තව දෙන්නෙකුට පුළුවන්. ඒ වගේම මෙතන 9ට යනවා නම් 9 යට බ්ලොක් එකේ තව 8 දෙනෙකුට පුළුවන් හින්දා ඔයාලට ඒ වෙලාව සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඉඩ තියෙන තැනක් බලලා ඔයාලා එතන ක්ලික් කරන්න ඕනේ. ඉතින් මම මෙතන මේ 9 කියන එක සිලෙක්ට් කරනවා. එතකොටම ඔයාලව පළවෙනි පේජ් එකට එනවා. මෙතන ඔයාට දිනේ ඔයාගේ වෙලාවයි බලා ගන්න පුළුවන්. මම දැන් ඔක්කොම තොරතුරු පුරවලා ඉවරයි. දැන් මට තියෙන සින්චොන් කරන්න. ඉතින් මම ඒකට මෙතන මේ වම් පැත්තේ තියෙන සින්චොන් කියන බටන් එක උඩ ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ මැසේජ් එකක් එනවා සින්චොන් හෂිගෙස්සම් නිකා කියලා. ඉතින් ඒකේ හගින් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මේ වගේ පේජ් එකකට එනවා. මෙතන උඩ ඒ යගේ සොංගොන් චොකර වල්ලි තෙස්සෙන්දා කියලා වැටලා තියෙනවා. ඉතින් මෙතන යට ඔයා ඒ ඇතුළත් කරපු තොරතුරු ටික වැටලා තියෙනවා. මෙතන මේ හෝචුල් බොනෝ කියන තැන 7 කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට එතනදී 7 කියන නම්බරේ වැටෙනාම තමයි ඇතුළට යන්න ඕනේ. ඉතින් මම මෙතන 9ට සිලෙක්ට් කරපු ඉඳ අනිවාර්යෙන් 9ට විනාඩි 10ක් විනාඩි 15ක් කලින් එතෙන්ට යන්න. මොකද පොඩ්ඩක් හරි පරක් වුණොත් එහෙම ඔයාලට ගොඩක් වෙලා එතන රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම ඒ වෙලාවෙම ඔයාලගේ ෆෝන් එකට මේ වගේ මැසේජ් එකක් එනවා. ඉතින් මේකෙත් මේ විස්තර තියෙනවා. ඔයාලා ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා මේ මැසේජ් එක පෙන්නපුවාම හරි. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔයාලා ඒ එකක් දාලා ඔයාලට ඒ දවසට යන්න බැරි නම් කොහොමද ඒ එකක් කැන්සල් කරන්න කියලා. ඉතින් ඔයාලා ඒ එකක් දාලා බැරි වෙලාවත් ඒ දවසට යන්න බැරි වුණොත් අනිවාර්යෙන් කැන්සල් කරන්න. මොකද නැත්තම් තව කෙනෙකුට තියෙන chance එකක් තමයි නැතුව යන්නේ. ඉතින් මොකද ඔයා ඒ එකක් දිගටම දාලා තිබ්බොත් වෙන කෙනෙකුට එතන ඒ එකක් දාන්න බැරි වෙන හින්දා. හරි දැන් මං හයිකොරියා සයිට් එකේ මේන් පේජ් එකේ ඉන්නේ. මම මේ වෙලාවේ හයිකොරියා සයිට් එකට ලොග් වෙලා ඉන්නේ. හයිකොරියා සයිට් එකට ලොග් වෙන හැටි මං ආයෙ කියන්නේ නැහැ. මොකද මම මුලින් හයිකොරියා සයිට් එකට ලොග් වෙන හැටි ඔයාලට කියලා දීපු හින්දා. ඉතින් මේන් පේජ් එකේ මෙතන මේ පන්මුන් එකක් කියන එකට මං ආයෙ පාරක් යනවා. ඊළඟට එන පේජ් එකේ මේ වගේ යටටම ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් පන්මුන් එකක් සින්චොන් හ්යොන්වන් කියලා බටන් එක. මං ඒක ක්ලික් කරනවා. ඊළඟට එන්න මේ වගේ පේජ් එකක්. මේ පේජ් එකේ උඩ තියෙනවා ඔයා ඒයක් කරපු දවස, ඒ වගේම ඒයක් කරපු වෙලාව. ඒ වගේම මෙතන යට තියෙනවා ඔයා ඒයක් කරේ කොහේ ඉමිග්‍රේෂන් එකද කියන එක. ඊළඟට මෙතන මේ චොරිසන්ත කියන තැන ඒයක් කියලා වැටලා තියෙනවා. ඉතින් මම මේක ඇතුළට යන්න මෙතන මේ දිනේ උඩ ක්ලික් කරනවා. ඉතින් ඊළඟට එන්න මේ වගේ පේජ් එකක්. මේ පේජ් එකෙත් ඔයාගේ අර විස්තර ඔක්කොම තියෙනවා. ඉතින් මෙතන අර හෝචුල් බොනෝ කියන එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ නම්බර් එක. ඉතින් ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා බලා ගන්නත් පුළුවන්. ඔයාගේ ෆෝන් එකට දැනටම මැසේජ් එකක් ඇවිල්ලා තියෙන හින්දා ඒකෙන් බලා ගන්නත් පුළුවන්. හැබැයි දැන් මං යන්නේ මෙතන ඒයක් එක චිසෝ කරන්න හින්දා මෙතන ඔයාලට පේනවා මේ යට තියෙනවා ඒයක් චිසෝ කියලා බටන් එක. ඉතින් මං ඒක ටච් කරනවා. එතකොට ඔයාලට මේ වගේ මැසේජ් එකක් එනවා. පාන්මුන් ඒයක් සින්චොන් චිසෝ හෂිගෙස්සම් නිකා කියලා. ඉතින් මං ඒක ඕකේ කරනවා. ඒක ඕකේ කරපුවාම ඔයාලා අර කලින් පේජ් එකට එනවා. මෙතන ඔයාලට පේනවා දැන් මේ චොරිසන්ත කියන තැන ඉස්සලා තිබේ ඒයක් කියලා දැන් චිසෝ කියලා වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක දැන් චිසෝ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවෙම ඔයාගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා. පන්මුන් ඒයක් චිසෝ කියලා. හරි මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හයිකොරියා account එකක් නැති අය ඒයක් එකක් දාන්නේ කියලා. ඇත්තටම මේ ක්‍රමෙන් හයිකොරියා account එකක් තියෙන කෙනෙකුට නම් ඒයක් එකක් දාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඔයාලට log වෙන්නම අවශ්‍ය නැහැ. ඉතින් ඔයාලට account එක තියෙනවා නම් ඔයා log වෙලා ඒ විදිහට දාගන්න. ගොඩක් වෙලාවට ඔයාලා මේ දේ දැනගෙන ඉන්න එක හොඳයි. මොකද ඔයාලගේ යාළුවෙක් කිව්වොත් හයිකොරියා එකෙන් ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකට ඒ එකක් දාලා දෙන්න කියලා ඔයාට එයාගෙන් ID පාස්වර්ඩ් ඉල්ලගන්නේ නැතුව එයාගේ ඩෙන්ටි කාඩ් එකේ විස්තර විතරක් ගහලා ඔයාට පුළුවන් ඒ එකක් දාන්න. එහෙම නැත්නම් පාස්පෝර්ට් එකේ විස්තර දාලා ඔයාට පුළුවන් ඒ එකක් දාන්න. මේ ක්‍රමේ තව වැදගත් වෙන කට්ටියක් ඉන්නවා. ඒ තමයි E7 වීසා ගහලා ඔයාලගේ wife එහෙම නැත්නම් ඔයාගේ දරුවන්ව කොරියාවට අරන් ආපු අය. ඉතින් එයාලා ඒ එකක් දාද්දි ගොඩක් වෙලාවට wife ට එහෙම නැත්නම් දරුවන්ට හයි කොරියා සයිට් එකේ account එකක් නැහැ. ඉතින් ඒක අත්‍යවශ්‍යම නැති හින්දා ඔයාට පුළුවන් ඔයාගේ ඒ එකක් දාලා ඔයාගේ wife ට එහෙම නැත්නම් දරුවන්ට ඒ එකක් දාද්දි මේ ක්‍රමෙන් ඒ එකක් දාන්න. මොකද ඔයාලගේ මුළු පවුලම එකට වීසා ගහන්න ඉමිග්‍රේෂන් එකට ගියාත් ඔයාලා ඒ එකක් එක එක්කෙනාට වෙන වෙනම දාන්න ඕනේ. නැත්නම් එයාලා කරලා දෙන්නේ නැහැ කියලා ගොඩක් අය කියලා තියෙනවා. ඔයාලා අන්න ඒ විදිහට එකම වෙලාවෙ වෙන වෙනම ඒයක් දාලා ඔයාලගේ පළවෙනි නම්බරේ කතා කරන කෙනා ගිහිල්ලා අපි කට්ටියම ආවා කට්ටියම ඒයක් දාලා තියෙන්නේ කියලා ඉමිග්‍රේෂන් එකේ එතෙන්ට කීවොත් ඔයාලගේ ඩොකියුමන්ට්ස් එකපාරම හැමෝගෙම බාර ගන්නවා.
හරි මන් දැන් ඒකට හයි කොරියා සයිට් එකට ගිහිල්ලා ඒකේ මේන් පේජ් එකේ තියෙන මේ පන්මුන් ඒයක් කියන එකට යනවා. එතකොට මෙන්න පේජ් එකේ යටම ඔයාලට බලා ගන්න පුළුවන් පන්මුන් ඒයක් සින්චොන් හ්යොන්හාන් හෙවොන් කියලා තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා පන්මුන් ඒයක් සින්චොන් පී හෙවොන් කියලා. අපි මෙතනින් පන්මුන් ඒයක් සින්චොන් පී හෙවොන් කියන එකට යනවා. මෙතන මේ පී හෙවොන් කියන්නේ මෙම්බර්ස්ලා නොවන කියන එක. එතකොට හෙවොන් කියන්නේ මෙම්බර්ස්ලා කියන එක. ඉතින් මෙතන පන්මුන් ඒයක් සින්චොන් පී හෙවොන් කියන එක මම ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ මෙසේජ් එකක් එනවා. මම ඒක ඕකේ කරනවා. එතකොට එන්නේ මේ වගේ පේජ් එකක්. මේ පේජ් එකේ ඔයාලට ඔයාලගේ ඩෙන්ටිටි විස්තර ගහලා ඒයක් එක දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පාස්පෝර්ට් එකේ විස්තර ගහලා ඒයක් එක දාන්නත් පුළුවන්. ඉතින් ඩෙන්ටිටි එකක් තියෙන කෙනෙක් නම් ඔයාලා ඩෙන්ටිටි විස්තර දාලා ඒයක් එක දාන්න. එහෙම නැත්නම් ඩෙන්ටිටි එකක් නැත්නම් පාස්පෝර්ට් එකේ විස්තර ගහලා ඒයක් එකක් දාන්න. ඩෙන්ටිටි කාඩ් එකේ විස්තර ගහලා යනවා නම් මෙතන මේ උඩ සිම්බුන්ජන් සිනොන් ඉන්ජන් කියන එකේ විස්තර ගහන්න ඕනේ. පාස්පෝර්ට් එකේ විස්තර ගහලා යනවා නම් මෙතන යොක්කොම් බොනෝ සිනොන් ඉන්ජන් කියන එක ටච් කරලා එතන ඔයාලගේ විස්තර ගහන්න ඕනේ. මම මෙතන ඩෙන්ටිටි කාඩ් එකෙන් කරන හැටි ඔයාලට පෙන්නන්නම්. මුලින්ම මෙතන උඩම හංගුගින් වේගුගින් කියලා තියෙනවා. මෙතන වේගුගින් කියන එකේ ඩොට් එක තියෙනවද බලන්න. එතන ඩොට් එක දාලා ඊට පස්සේ යට තියෙනවා ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ගහන්න. ඒක ඩෙන්ටිටි කාඩ් නම්බරේ මුල අංක ටික ඉස්සරහින් ගහලා අග අංක ටික පිටිපස්සෙන් ගහන්න. ඊට පස්සේ තියෙනවා පල්ග පිල්ච කියලා. ඉතින් මේ කියන්නේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් එක නිකුත් කරපු දවස. ඉතින් ඔයාලගේ ඩෙන්ටිටි කාඩ් එකේ බැලුවොත් මෙන්න මෙතන තියෙනවා පල්ග පිල්ච කියලා ඩේට් එකක්. ඒක තමයි අපි මෙතන දාන්න ඕනේ. ඒකට මම මෙතන කැලෙන්ඩර් එක ක්ලික් කරලා ඩේට් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා අංකයක්. ඒක මම මෙතන ඒ විදිහටම ගහලා මෙතන හගින් කියන එක ක්ලික් කරනවා. ඊළඟ පේජ් එකේ උඩම තියෙන තම්දන් කිගාන් කියලා එතන ඔයාලට අදාළ ඉමිග්‍රේෂන් එක තෝරන්න ඕනේ. මම එතන ඉස්සරහා ක්ලික් කළා මෙන්න මේ විදිහට මට අදාළ ඉමිග්‍රේෂන් එක සිලෙක්ට් කරනවා. ඊළඟට මම මෙතන මේ දෙවෙනියට තියෙන තැන ටික් එකක් දාලා පල්ලෙහාට එනවා. ඊට පස්සේ මෙතන ඔම්මුසොන්තෙක් කියන තැන ඔයා ඉමිග්‍රේෂන් එකට යන්නේ මොකටද කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. මම වීඩියෝ එක මුලදී මෙතන තියෙන කීපයක් පැහැදිලි කරා. ඉතින් මම මෙතන වීසා දික් කරන්න යනවා කියලා හිතලා චෙරියු කිගාන් යොන්ජන් කියන එක ඉස්සරහින් ටික් එකක් දානවා. ඊට පස්සේ එතනට තියෙන ඔයාලගේ ටෙලිෆෝන් නම්බරේ දාන්න. ඉතින් මෙතන සොන්තෙක් කියන තැන ක්ලික් කරලා 0110 තෝරලා ඊට පස්සේ පිටිපස්සේ නම්බර 4 ගානේ ඔයාලගේ ටෙලිෆෝන් නම්බරේ සම්පූර්ණ කරනවා. ඊළඟට මෙතන යට තියෙනවා අංක 4ක පාස්වර්ඩ් එකක් ගහන්න. ඉතින් මෙතෙන්ට ඔයාලා කැමති අංක 4ක් ගහන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේක මතක තියාගන්න. මොකද ඔයාලා දැන් මේ වෙලාවේ හයි කොරියා එකට ලොග් වෙලා නැති හින්දා තමයි මෙයාලා පාස්වර්ඩ් එකක් අහන්නේ. මොකද මේක තමා ඊළඟට ඔයාලා මේ ගැන විස්තර ගන්න. එහෙම නැත්නම් මේක කැන්සල් කරන්න ගියොත් ලොග් වෙන්න තියෙන පාස්වර්ඩ් එක. ඊළඟට තියෙන පම්මුන් නිල්චා. ඉතින් ඒ කියන්නේ ඔයාලා ඉමිග්‍රේෂන් එකට යන්න ඕන දවස්. ඉතින් ඒකට මම මෙතන ඉස්සරහා තියෙන කැලෙන්ඩර් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් පල්ලෙහාට යනවා. මෙතනින් මම ඉඩ තියෙන දවසක් තෝරලා ඊට පස්සේ වෙලාවක් තෝරගන්නවා. ඉතින් මේකේ කොහොමද දිනයක් වෙලාවක් තෝරගන්නේ කියලා මම වීඩියෝ එකේ මුලදී පැහැදිලි කරපු හින්දා ආයෙ මෙතන පැහැදිලි කරන්නේ නැහැ. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මුලට ගිහිල්ලා බලලා එන්න. දිනයක් සහ වෙලාවක් තෝරලා ඉවර වෙලා මම මෙතන මේ යට තියෙන සින්චොන් කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ මැසේජ් එකක් එනවා සින්චොන් හසිගෙස්සම් නිකා කියලා. මම ඒක හගින් කරනවා. ඊට පස්සේ මකුම්ම ගැටලුවක් නැත්තම් මෙතන ඒ යගේ සංගොංජකර වල්ලත ඔස්සම්නිදා කියලා ඔයාගේ විස්තර ඔයා යන්න ඕන දවස වෙලාව වගේම ඔයාගේ හෝචුල් බොනෝ එකත් මෙතන වැටෙනවා. ඒ වෙලාවෙම ඔයාලගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා. ඔයාට ඒ විස්තර ඔක්කොම ඔයාගේ ෆෝන් එකෙනුත් බලා ගන්න පුළුවන්. හරි දැන් මේ වෙලාවේ මම ඉස්සලා වගේම මේ වගේ පී හෙවොන් එහෙම නැත්තම් මෙම්බර් කෙනෙක් නොවන කෙනෙක් ඒ යක්කයක් දාලා බැරිලාත් ඔයාලට කැන්සල් කරන්න වුණොත් කොහොමද කැන්සල් කරන්න කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම ඔයාලා ඒ යක්කයක් දාලා යන්නේ නැත්තම් මම ආයෙ පාරක් කියනවා අනිවාර්යෙන් ඒක කැන්සල් කරන්න. ඒකට මම මුලින්ම හයි කොරියා සයිට් එකට ගිහිල්ලා මෙතන මේ පම්මුන් එකක් කියන ක්ලික් කරනවා. ඊට පස්සේ එන සයිට් එකේ මම යටට යනවා. මෙතන ඔයාට යටම බලා ගන්න පුළුවන් පන්මුන් එකක් සින්චොන් හ්යොන්හන් කියලා. මම ඒක ක්ලික් කරනවා. ඊට පස්සේ අපි මේ පේජ් එකට එනවා. මෙතනදී අපි ඩෙන්ටිටි එන්නම් එකක් එක දැම්මේ මෙතන ක්ලික් කරන්න ඕනේ. පාස්පෝර්ට් එකෙන් නම් එකක් එක දැම්මේ මෙතන ක්ලික් කරන්න ඕනේ. මම ඩෙන්ටිටි එකක් එක දාපු හින්දා මෙතන ක්ලික් කරලා ඊට පස්සේ මෙතන යට වේගුයින් කියන එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන ඩෙන්ටිටි නම්බර් එක ගහලා ඊට පස්සේ මෙතන මේ පල්ග පිල්චා කියන එක මම ඉස්සෙල්ලා කොහොමද බලාගන්නේ කියලා දුන්නා. ඒ විදිහට මෙතන කැලෙන්ඩරෙන් ඒක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන යට තියෙන නම්බර එකේ ඒ විදිහට මෙතන ගහනවා. ඒක ගහලා මම මෙතන හගින් කියන එක ක්ලික් කරනවා. එතකොට ඔයාලට මේ වගේ පේජ් එකක් එනවා. මේ පේජ් එකේ ඔයාගේ අර කලින් දාපු ඒයක් එකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. මෙතන ඔයාගේ ඒයක් එකට අදාළව මෙතන පේනවා චොරිසන්තකෙන් තන ඒයක් කියලා වෙලා තිනවා. ඒ කියන්නේ ඒයක් එක දැනට තියෙනවා කියන එක. ඊට පස්සේ මම මෙතන මේ දිනේ උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ පිටුවක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අර වගේම විස්තර වගේ තියෙනවා. ඒ වගේම මෙතන යට තියෙනවා පාස්වර්ඩ් එක ගන්න. මේ තමයි අපි ඒයක් එක දාද්දි ගහපු අර අංක 4ක පාස්වර්ඩ් එක. ඔයා අන්න ඒක මෙතන ගහලා මෙතන යට තියෙන ඒයක් චිසෝ කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ මෙසේජ් එකක් එනවා පන්මුන් ඒයක් සින්චොන්ගල් චිසෝ හසිගෙස්සම් නිකා කියලා. ඒක ඕකේ කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒයක් චිසෝගා චොන්සන් චොකරෝ චොරිත වෙස්සම් නිදා කියලා. ඒ කියන්නේ ඔයා ඒයක් එක හරියට කැන්සල් කරා කියලා. ඊට පස්සේ මෙතන හගින් එක ක්ලික් කරාම ඔයාට මෙන්න මෙතන චොරිසන්තේ කියන තැන බලා ගන්න පුළුවන්. දැන් චිසෝ කියලා වැටලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ ඔයාගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා. ඔයාගේ ඒයක් එක චිසෝ වුණා කියලා කැන්සල් වුණා කියලා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි හයි කොරියා සයිට් එකෙන් ගිහිල්ලා ඉමිග්‍රේෂන් එකේ එකක් දාන්නේ. ඉතින් මම මීට කලින් වීඩියෝ එකෙන් අරන් ආවා හයි කොරියා සයිට් එකේ account එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් අද වීඩියෝ එක බැලුවට ඔයාලට ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එකෙන් මොනවා හරි වැදගත් දෙයක් ඔයාලට ලැබුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් like එකක් දාලා subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්න සුබ දවසක්.